සුබ දවසක් වේවා මයිකම් YouTube channel එක බලන අපේ යාළුවෝ හැමෝටම. අද අපි රසම රස කැරට් ව්‍යංජනයක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් මම මේකට අරගෙන තියෙනවා කැරට් ග්‍රෑම් 250. මම නම් කපාගත්තේ මෙන්න මේ විදිහට කැරට් අලේ මුලින්ම දෙකට කපලා ඊට පස්සේ හීනියට මේ වගේ පෙති කපලා තමයි ගත්තේ. ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති හැඩයකට කපා ගන්න. හැබැයි ගොඩක් ලොකුවට කපා ගන්න එපා. එතකොට මේක ඉක්මනින් තඹ ගන්න අමාරුයි. ඒ නිසා මේ තියෙන්නේ මං කපාගත්ත කැරට් එක. ඊළඟට අපිට මේකට ඕන වෙනවා පොඩියට කපාගත්ත සුදු ලුණු ටිකක්, අමු මිරිස් කරල් කිහිපයක්, කරපිංචා රම්පේ, ලුණු ගෙඩියක ලුණු, ඊළඟ කුරුඳු පොතු ටිකක්. මුලින්ම මම කරන්නේ වළඳක් ලිපේ තියලා වළඳට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වීගෙන එනකොට ඒකට මම එකතු කරගන්නවා අබ උළුහාල්. ඊට පස්සේ මේ දෙක හොඳට පුපුරගෙන එනකොට ඒකට මම දාගන්නවා පොඩියට කපාගත්ත සුදු ලුණු ටික. දැන් අපි එකතු කරගන්නවා කරපිංච ටික, රම්පේ ටික. මේ විදිහට හොඳට කලවම් කරන ගමන් අපි දැන් එකතු කරගන්නවා කපාගත්ත ලුණු ටිකයි කුරුඳු පොත ටිකයි. දැන් මේ ටික පොඩ්ඩක් තෙලෙන් බැදීගෙන එනකොට අපිට පුළුවන් මේකට ලුණු කුඩු තේ හැන්දක්, ඒ වගේම කහ කුඩු තේ හැඳි කාලක්, අමුතුණු පහ කුඩු තේ හැඳි කාලක්. මම පොඩ්ඩක් මේක රස වැඩි කරගන්න උඹලා කඩ කෑලි ටිකකුත් එකතු කරගත්තා. ඒක ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව තමයි. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා ඔන්න දැන් අපි එකතු කරගන්නවා කපාගත්ත කැරට් ටික. ඊට පස්සේ පොඩි වෙලාවක් මේක මේ විදිහටම තෙලෙන් තැම්බෙන්න කියලා අපිට පුළුවන් ඔයාලට කැමති නම් මුලින්ම දියකිරි එකතු කරලා ඊට පස්සේ ඒ ටික හිඳීගෙන එනකොට මිටි කිරි එකතු කරගන්න. මම කෙලින්ම මිටි කිරිම තමයි දාගත්තේ. මම මේකට මිටි කිරි කෝප්ප දෙකක් එකතු කරගත්තා. කිරි ටික නටාගෙන එනකොට සැරින් සැරේ කලවම් කරගන්නත් අමතක කරන්න එපා. නැත්තම් මේ කිරි ටික කැට ගැහෙනවා. මේක සාමාන්‍ය ගින්දරේ විනාඩි 7-8ක් විතර උයාගත්තා නම් ඇති. ඒ වගේම මම අන්තිමේදී මේකට ගම්මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරගත්තා. ඔයාලට ඒක කැමති නම් එකතු කරගන්න පුළුවන්. කිරි රසට කන්න ඕන නිසා මම මේකට මිරිස් කුඩු එකතු කරගත්තේ නැහැ. ඒකත් ඔයාලට කැමති නම් මිරිස් කුඩු ටිකක් දාගන්නත් පුළුවන්. කැරට් ව්‍යංජනය හදනකොට කැරට් ටික ගොඩාක් වෙලා තඹ ගන්නත් එපා. එතකොට ඒක ඉක්මනින්ම කැඩිලා පොඩි වෙලා යන්න බලනවා. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ තියෙද්දි මේ කැරට් ටික උයා ගන්න. දැන් ඉතින් ඔන්න අපේ කැරට් ව්‍යංජනය හදලා ඉවරයි. ඔයාලත් මේ විදිහට හදලා අපිට කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ කැරට් ව්‍යංජනය කොහොමද ආවි කියලා. ඒ වගේම අපි YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්.